යමුනොතින් දැන් ඊට පස්සේ පරම්පරාව විදිහට තරුණ පරම්පරාව විදිහට ඔබත් නේෂන් පත්තරේට මේ චිත්‍රකතා ඇන්ද නේද? ඔබ ඒ දිහා බලාගෙන ඉඳලා මේ පොතක් ලිව්වා. රූප කතාවල ඉතිහාසය ගැන. එච්චර ඊට පස්සේ පරම්පරාවේ තරුණයෙක් වෙලා ඔබට චිත්‍රකතාව බද්ධ වුණේ කොහොමද? පොතක් ලියන්න තරම්? ඇත්තටම මේ කියන්නේ චිත්‍රකතාව කියන දේ අර කිව්වා වගේ මමත් බොහොම පොඩි කාලේ කියන්නේ මට මේ පොතේත් සඳහන් කරලා තියෙනවා මේ බොහොම පොඩි කාලේ තමයි චිත්‍රකතාව ඉස්සෙල්ලාමගේ හැට ගැටෙන්නේ. ඒ හැට ගැටෙන්නෙත් මේ අහම්බෙන්. අහම්බෙන් තමයි ඉස්සෙල්ලාම දකින්නේ මේ අර මොකද අර ඒ වෙනකොට රූපවාහිනිය ඇවිල්ලා. ඒතකොට මම 84 ඉපදෙන්නේ. ඒතකොට ඒ වෙනකොට රූපවාහිනිය අපේ ගෙදරත් තිබුණා. ඉතින් මේ එතකොට අර ටාසන් යනවා ටීවී එකේ. ඉතින් අර ටාසන් දැන් මගේ ලෝකේ ඉන්න වීරයෙක්. නැත්නම් ඕක ඔය ඔළුව වැඩ කරන අතරේ තමයි අර අල්ලපු ගෙදරට ගේන චිත්‍රකතා පත්තර. මම ඒතර චිත්‍රකතා පත්තර ගැන මොනවද කියලා දන්නේ නැහැ. ඒකේ බෑ මම දකින්නවා අර ටාසන් වගේ කෙනෙක් මෙහෙම පිහියෙන් අයින්නවා සිංහයෙකුට. මට ඕක දැක්කම මට නිකන් හරි ත්‍රිල් ඉතින් වගේ වීරයානේ. ඉතින් මම ඕක අම්මගෙන් ඇහුවට පස්සේ අම්මා කිව්වා මේ ඕක කල්පනා ඕ චිත්‍රකතා ඕවා නම් කියවන්න එපා කිව්වා. ඕවා ළමයි කියවන්නේ නෙමෙයි මෙහෙම කියලා කිව්වා. මට ඉතින් මෙහෙම ඉතින් අවද අර එහෙම අර එපා කියන දේ අර තමයි ඉස්සරහට එන්නේ. ඉතින් මට ඉතින් මොකද කුතුහලය වැඩි සහ ඉතින් අර මර වීරයා බැලීමේ අවස්ථාවද වැඩි. ඉතින් මම ටක් ගාලා